Tanda pula somi munilatawe wan bela kamini amenu තොරණ ගැන කියනවා. පිම්බර උපාසිකාවියනි අද මේ පිම්බර පුසන් පෝදින මේ පුණ්‍ය භූමියට අපි රැස්ව සිටින්නේ මහා තොරන් රාජයා සහ මහා දන්සල් රාජයා ඔබ හමුවේ ලැබීමටයි. අන්නේ ඒ පිම්බර අවස්ථාව මා විරුදුවකින් ඔබ හමුවේ තබන. කොචොන් සඳයි සඳේයි මතියයි යගේ තොරණයි මුළු පුරවරෙලිය කරන දන්සල් කුස්නාරි සුවඳයි දන්සල් නාති තොරණ ගැන මං ගැන පොත වර්ණනා කරනවා. කැමරාවේ පටන් ගන්න. සුමති මහත්තයා කියන්නේ මේ සුමති අයියා කියන්නේ මා පුඩා කල සිට හඳුනන අනිවාර්යෙන්ම තොරන් වල කෙල බැමිණි පුද්ගලයෙක්. සුමති අයියාගේ අත්තපනත්ත කිරිකිත්ත පුංචි අම්මා පවා කලේ කුඹුර වැඩ. තොරන් වලට බැස්සේ සුමති අයියා මට මතකයි ඒ පිටගමේ දැනට මාස කිහිපයකට ප්‍රථම මේ කලපු මහා තොරන් රාජයා ඒ පිටගමේ උපාසක මාත්‍යෙක් ගිල්ලා අත මෙහෙක් කොල්ල තිබ්බා විතරයි. උපාසක මිත්තනිය තුන් දෙනෙක් යට කරගෙන තොරණ දපක් ගාලා වැටුණා. තොරණ බැලුවේ තොරණ උඩ ඇවිදන්නේ. ඇයි කියන්නේ බා? අර මං මේක කියන්නේ නැතුව ඒක ස්කිප් කළා. නෙක්ස්ට් එකට යනවා. පන්සල පුරවාගෙන මහ පිරිසක් මෙහි ඇදෙනවා. අම්මා මුත්ත කාලේ දැක නැති තොරණක් අද දකින්නවා.